Hi guys, welcome back to my YouTube channel. මේ වීඩියෝ එකෙන් මම අද ඔයාලට කියන්නේ අපි කැම්පස් යනකොට හොස්ටෙල් එකට බෝඩිමට මොනවද අපි ගෙනියන්න ඕන දේවල් ගැන. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් යූස්ෆුල් වෙයි කියලා. එහෙනම් ඉතින් වීඩියෝ එක ස්කිප් නොකර ඉවර වෙනකම්ම බලන්න. මුලින්ම අපිට ඕනි වෙනවා ටිකක් ලොකු බෑග් එකක්. අපේ බඩු ටික ඔක්කොම එකවර දාගන්න පුළුවන් නම් ඒක අපිට පහසුයි. අපි මෙතනදී ට්‍රැවලින් බෑග් එකක් ගත්තොත් අපිට ඒකට ගොඩක් බඩු දාන්න පුළුවන්. ඒ වගේම පහසුවෙන් ගෙනියන්නත් පුළුවන්. ඊළඟට අපේ ලිස්ට් එකේ තියෙන වැදගත්ම දේ තමයි අපි කැම්පස් එකට ගෙනියන්න ඕන ඩොකියුමන්ට්ස්. කැම්පස් එකෙන් කැම්පස් එකට මේ ඩොකියුමන්ට්ස් වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්දා ඔයාලා ඉස්සරෝම මේ ඩොකියුමන්ට්ස් ටික හරි පිළිවෙලට හදාගන්න ඕන. බෝඩිමෙන් හොස්ටෙල් එකෙන් අපිට මෙට්‍රස් එකක් දෙනවා. ඒ වුණාට අපිට නිදා ගන්න අවශ්‍ය අනිත් ඔක්කොම අපි අරගෙන යන්න ඕන. කොට්ටයක්, එතකොට කොට්ට උඩ දෙකක්, බෙඩ් ෂීට් එකක්, ෂීට් එකක්, මෙන්න මේ වගේ දේවල් අපි ගෙනියන්න ඕන. ඒ වගේම මතක් කරලා අනිවාර්යෙන්ම net එකකුත් ඔයා ගෙනියන්න ඕන. අපි ඇඳුම් ගැන කතා කරද්දී ඔයාට ඕනි වෙනවා ලෙක්චර්ස් අඳින්න ඇඳුම්. ඉතින් ඒක සමහර කැම්පස් වල ඩ්‍රෙස් කෝඩ් එකක් තියෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්. ඒක පොඩ්ඩක් ඔයාලා යන්න කලින් හොයලා බලන්න ඕන. එතකොට ඔයාට බෝඩිමට අඳින්න හොස්ටෙල් එකට අඳින්න සාමාන්‍ය විදිහේ ඇඳුම් තිබුණොත් හොඳටම ඇති. මොකද අපි ඉතින් හොස්ටෙල් එක ටික කාලයක් යනකොට අපි ගෙදර වගේ වෙන හින්දා ගොඩාක් අලුත් ඇඳුම් හොස්ටෙල් එකට බෝඩිමට අරන් යන්න ඕනි වෙන්නේ නැහැ. මම දැන් පෙන්නන මෙන්න මේ අයිටම් ටික නම් ඔයා කොහොමත් මිස් කරගන්න කැමති නැහැ. ඉතින් අපි යනකොට අපිට සබන් ඕනි වෙනවා, ෂැම්පූ ඕනි වෙනවා, ෆේස් වොෂන්, බොඩි වොෂන්, බොඩි ලෝෂන්, එතකොට ක්‍රීම්, පර්ෆියුම්, මෙන්න මේ විදිහට ඔයා පාවිච්චි කරන ඕනම දෙයක් ඔයාට අරන් යන්න පුළුවන්. ඒ වගේම ඔයා යන කැම්පස් එක, එතකොට ඒ යවට තියෙන දේශගුණය අනුව ඔයා කැමති නම් ඔයාට සන් ක්‍රීම් එකකුත් යූස් කරන්න පුළුවන්. ඔයාගේ හෙයා ඔයිල් එක, පනාව, ටූත් බ්‍රෂ් එක, ඒ වගේම ටූත් පේස්ට්, මෙන්න මේ වගේ දේවල් ඔයා අමතක කරන්නේ නැතුව අරන් යන්න ඕන. ඔයාට ස්ලිපර් දෙකක් ඕනේ. ඉතින් ඔයා බෝඩිමට, එතකොට හොස්ටෙල් එකට දාන්න අනිවාර්යෙන් මතක් කරලා ස්ලිපර් දෙකක් අරන් යන්න. ඒ වගේම ලෙක්චර්ස් දාන්න, කැම්පස් යන්න තවත් ඔයා සූස් වගේ දෙයක් තිබුණොත් ගොඩක් හොඳයි. ඔයා අඳින්න පළදින්න ආස දේවල් ඔයාට කැම්පස් යනකොට අරන් යන්න පුළුවන්. ඉතින් ඔයා ඉයරින්ස් දාන්න කැමති නම්, පොඩි මේකප් එකක් දාන්න කැමති නම්, කොණ්ඩ කටු, කොණ්ඩ බූල්, හෙයා ක්ලිප්ස්, හෙයා පින්, මෙන්න මේ වගේ ඔයා කැමති දේවල් ඔයාට අරන් යන්න පුළුවන්. ඒ වගේම ඔයා කැමති නම් කොටන් බටන්, හැට්ට කටු, ඉදි කට්ටක්, නූලක්, මෙන්න මේ වගේ දේවලුත් ඔයාගේ ලිස්ට් එකට ඇඩ් කරගන්න පුළුවන්. ඔයාට ඊළඟට වොෂින් පවුඩර් ඕනි වෙනවා. අපේ රෙදි හොද ගන්න සබන් කුඩු, ඒ වගේම සබන් පෙට්ටියක්, මෙන්න මේ වගේ දේවල් ඔයා අරන් යන්න ඕන. රෙදි හොද ගන්න බේසමක්, බාස්කට් එකක්, බකට් එකක්, මෙන්න මේ වගේ දේවලුත් ඔයාට ඕනි. රෙදි වෙලක් බැඳ ගන්න, ඔයාගේ නෙට් එක බැඳ ගන්න ඔයා මතක් කරලා ලණුවක් අරන් යන්න ඕන. ඒ වගේම ක්ලෝත් හැංගර්ස්, එතකොට ක්ලෝත් ක්ලිප්ස්, මෙන්න මේ වගේ දේවල් ඔයා මතක් කරලා අරන් යන්න ඕන. අපේ හොස්ටෙල් එකේ රෙදි වනන්නේ මෙන්න මේ වගේ. ඉතින් ඔයාලගේ හොස්ටෙල් වල බෝඩින් වල වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්දා ඔයාලා කෝකටත් ලණුවක්, ක්ලෝත් ක්ලිප්ස්, හැංගර්ස්, මේ වගේ දේවල් අරන් යන්න. ඔයාට පිඟානක්, කෝප්පයක්, වතුර බෝතල්, කෑම් පෙට්ටි, මෙන්න මේ වගේ දේවල් ඕනි වෙනවා. ඔයාලා වතුර බෝතලයක් ගනිද්දී ලෙක්චර්ස් යන්න වගේම හොස්ටෙල් එකේ බෝඩිමේ තියාගන්නත් ටිකක් ලොකු වතුර බෝතල් අරන් ගියොත් හොඳයි. එතකොට අපිට වතුර එකවර පුරවගෙන තියාගන්න පුළුවන්.
කෑම ගැන කතා කරනකොට හොස්ටෙල් එකේ බෝඩිමේ ඉන්න ඔයාලට අනිවාර්යෙන් ස්නැක් වර්ග, එතකොට නූඩල්ස්, බිස්කට් මේ වගේ දේවල් ටිකක් තියාගත්තොත් ඒක ගොඩක් හොඳයි. ඉතින් ඔයාලට ඒවා ගෙනියන්නත් පුළුවන්, මේ පැත්තෙන් ඔයාලට අරගන්නත් පුළුවන්. ඔයාලා තේකොළ, සීනි, එතකොට ඔයාලා කැමති කිරිපිටි වර්ගයක් තියෙනවා නම් ඒවා, එතකොට හැන්දක්, පොඩි ජක් එකක්, මෙන්න මේ වගේ දේවල් අරන් යන්න අමතක කරන්න එපා. ඔයාලා යනකොට හිස් බෝතල් 2-3ක් අරන් යන්න. මොකද ඔයාලා කන බිස්කට් වර්ග, සීනි, කිරිපිටි මෙන්න මේ වගේ දේවල් හුලන් වදින්න නැතුව ඔයාලට දාගන්න පුළුවන්. ඔයාලට පළතුරු වර්ග වගේ දේවල් කපා ගන්න ඕනි නම් පොඩි පිහියක් ගෙනියන්න පුළුවන්. ඉතින් ඔයා හොස්ටෙල් එකේ බෝඩිමේ උයනවා නම් ඒ උයන්න අවශ්‍ය කරන දේවලුත් ඔයාට අරන් යන්න පුළුවන්. පිඟන් කෝප්ප වගේ දේවල් හොද ගන්න ඔයා විම් කැටයක්, පංච් කෑල්ලක් මේ වගේ දේවල් අරන් යන්න. ඔයා අසනීපයකට බෙහෙත් ගන්නවා නම් අනිවාර්යෙන් මතක් කරලා ඔයාගේ බෙහෙත් ටික ගන්න. පැනඩොල්, සිද්ධාලේප, අසමෝදකන්, සමහන් පැකට් එකක් මෙන්න මේ වගේ දේවල් ඔයාට ඕන වෙයි කියලා මම හිතනවා. බෑග් ගැන කතා කරනකොට ඔයාට ලෙක්චර්ස් අරන් යන බෑග් එකක් ඕනි වෙනවා. ඒ වගේම ඉතින් මේක හෑන්ඩ් බෑග් එකක් වුණත්, ස්කූල් බෑග් එකක් වුණත් කමක් නැහැ. ඔයාට ගෙදර එන්න ටිකක් ලොකු බෑග් එකක්, ස්කූල් බෑග් එකක් වගේ තිබ්බොත් හොඳයි. ඒ වගේම ඔයා ලැප්ටොප් එක අරන් යනවා නම් ඔයාගේ ලැප්ටොප් බෑග් එකත් අනිවාර්යෙන් අරන් යන්න. ඔයාට පෙන්සිල් කේස් එකක් වුවමනා වෙනවා. ඉතින් මේ පෙන්සිල් කේස් එකේ ඔයාට ඕනි විදිහට පෑන්, පැන්සල්, කතුරු, ගම්, ටූල් මේ වගේ දේවල් අරගෙන යන්න. ඉතින් ඔයා කරන සබ්ජෙක්ට් එක අනුව ඔයාට කැල් එකක් වුවමනා වෙන්න පුළුවන්, කවකට වුවමනා වෙන්න පුළුවන්. ඉතින් මේ දේවලුත් ඔයා අරගෙන යන්න. කට් පේපර් බණ්ඩලයක්, A4 මෙන්න මේ වගේ දේවලුත් ඔයාට ඕනි වෙනවා. ඉතින් ඒ ඔයාලට ගෙනියන්නත් පුළුවන්, ගිහින් ගන්නත් පුළුවන්. ඔයාගේ ලැප්ටොප් එක, ලැප්ටොප් බෑග් එක, චාර්ජර් එක, බැටරි එක, මවුස් එක මේ වගේ දේවල් වගේම ඔයාගේ ෆෝන් චාර්ජර් එකත් අනිවාර්යෙන් මතක් කරලා අරන් යන්න. ඔයාගේ කුඩේ, වොලට් එක, වොච් එක මෙන්න මේ වගේ දේවල් ඔයා අරන් යන්න ඕන. නේල් කටර් එකක්, එතකොට පොඩි මිරර් එකක් මේ වගේ දේවලුත් අනිවාර්යෙන් ඔයා දාගෙන යන්න. ඔයා ඔයාගේ කබඩ් එක, එතකොට ලොකර් එක ලොක් කරන්න ලොග් එකක්, ඒ වගේම යතුරු කෑල්ලක් අරන් යන්න. මන් මේ දැන් කියන දේවල් ඔයාට තනියම අරගන්න ඕනි නැහැ. ඉතින් රූම් එකට යනකොට යාළුවෝ ටිකක් සෙට් වෙලානේ යන්නේ. ඉතින් යාළුවෝ අතරේ මේ දේවල් බෙදා ගන්න පුළුවන්. අයන් එකක්, එතකොට හීටර් එකක්, නැත්නම් හීටර් ජක් එකක්, එතකොට මල්ටියක් මෙන්න මේ වගේ දේවල් ඔයාලා අනිවාර්යෙන් අරන් යන්න. තවත් ඕනි නම් ඔයාලට පොඩි ඩස්බින් එකක්, ඩස්පෑන් එකක්, කොස්සක් මේ වගේ දේවලුත් අරන් යන්න පුළුවන්. මම මෙතන කියලා තියෙන හැමදේම ඔයා අනිවාර්යෙන්ම ගෙනියන්න ඕනි නැහැ. ඉතින් මම මේ කියපු දේවලුත් එක්ක ඔයාට ගෙනියන්න ඕන දේවල් ඔයා හිතන්න. ඉතින් ඔයාට තනියනුත් දේවල් ගෙනියන්න පුළුවන්, නැත්නම් යාළුවොත් එක්ක කතා වෙලා ෂෙයා කරගෙන ගෙනියන්න පුළුවන්. ඒ වගේම ඔයාලට උවමනා දේවල් ගිහිල්ලත් ගන්න පුළුවන්. ආයෙත් අලුත් වීඩියෝ එකක්, බ්ලොග් එකක් අරන් එනකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. ඉතින් ඔයා තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඔන්න දැම්ම කරන්න.